සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අදත් වෙනදා වගේම රසම රස කෑමක් හදන හැටි සහ සොයන් ව්‍යාපාර අදහසක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් කඩේ විදිහටම චොකලට් බෝල කොහොමද හදන්නේ කියලා අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේක ගොඩාක් රසයි. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක ලියසෙන්ම හදාගන්නේ කොහොමද කියලා. Welcome to my YouTube channel. අපිට මේ චොකලට් බෝල හදන්න මූලික වශයෙන් අමුද්‍රව්‍ය 4ක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු මේ අමුද්‍රව්‍ය මොනවාද කියලා. මුලින්ම මම මෙතන අරන් තියෙනවා සීනි ග්‍රෑම් 100ක් තමයි මම අරන් තියෙන්නේ. මේ තියෙන රටකජු. මේ රටකජු ටිකක් කබලේ බෙදලා තමයි මම අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ චොකලට් පවුඩර්. චොකලට් පවුඩර් ග්‍රෑම් 10ක වගේ ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ රත්ති පිටි. ඔයාලට මෙතනදී ඕනම පිටි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අද මම අරන් තියෙන්නේ රත්ති පිටියකින් තමයි ග්‍රෑම් 18ක පැකට් එකක් තමයි මෙතනදී මම අරගෙන තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් ඕනම පිටි జాතියක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් අපේ මේ සීනි ටික හොඳින් බෙන්ඩර් කරගන්න තමයි හදන්නේ. මොකද දන්නවද අයිසින් සුගර් වෙනුවට අපි මේ සීනි හොඳින් බෙන්ඩර් කරලා තමයි ලබා ගන්න. ඔයාලා ගාව අයිසින් සුගර් තියෙනවා නම් මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්නේ සීනි වලින් මේ විදිහට හදා ගන්න විදිහ. අයිසින් සුගර් තියෙනවා නම් අපිට මෙහෙම සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට හොඳට පවුඩර් එකක් වෙනකන් අපි මේක බෙන්ඩර් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට චොකලට් පවුඩර් ඒ වගේම කිරි පිටි පැකට් එකත් එකතු කරගන්න ඕනේ. මේ විදිහට මේ ටික ඔක්කොම හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඊළඟට මම මෙතනදී මේකට යොදාගන්නේ මද රස්නේ උණු වතුර. මද රස්නේ උණු වතුර අරගෙන මම මේක පේස්ට් එකක් වගේ ටිකක් ඝනට තමයි අපි මේක හදාගන්න ඕනේ. තලපයක් ආකාරයට. මෙතනදී වතුර වැඩි කරගන්න එපා. අපි මේක තලපයක් ආකාරයට තමයි හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳින් වතුර ටික එහා මෙහා කරමින් මේක අපි තලපයක් විදිහට හදාගන්න ඕනේ. මෙතනදී ඔයාලා අයිසින් සුගර් තියෙනවා නම් සීනි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම අයිසින් සුගර් වෙනුවට තමයි සීනි අරන් තියෙන්නේ. දැන් මේක මේ විදිහට තලපයක් විදිහට හදාගත්තට පස්සේ මේ විදිහට චූටි බෝල විදිහට අපි හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ බෝලේ මැදින් අපි බෙදගත්ත රටකජු එකක් තියලා මේක බෝලයක් ආකාරයට මේ විදිහට හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ගුලි කරන්න. ඒ වගේ සරල විදිහට තමයි අපිට මේ චොකලට් බෝල ටික හදාගන්න තියෙන්නේ. ගොඩක් අමාරු නැහැ. මම දැන් මේ පෙන්නපු විදිහට ඔයාලට පුළුවන් මේක මේ විදිහට හදාගන්න. ඔයාලට පුළුවන් මෙතනදී ඇලෙන ගතියක් වගේ එනවනම් බටර් චුට්ටක් වගේ පාවිච්චි කරන්න. පොල් තෙල් පාවිච්චි කරන්න එපා. මොකද මේක කල් තියාගනිද්දී මුඩු රහක් ගහන්න පුළුවන්. ඒ නිසා මේක අපි කල් තියාගන්න හදනවා නම් බටර් පාවිච්චි කරන්න. ඒ වගේම මේක හදලා ශීතකරණය පොඩි වෙලාවක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට මේක හොඳින් සෙට් වෙනවා. ශීතකරණයක් නැත්තම් එළියේ තිබ්බත් කමක් නැහැ. හැබැයි ශීතකරණය දැම්මහම මේක හොඳින් සෙට් වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත චොකලට් බෝල. මේක හදන්න ගොඩාක්ම ලේසි. ඒ වගේම කඩේ වගේම හොඳ රසක් මේකේ තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ ස්වයං ව්‍යාපාරයක් කරනවා නම් ඒ වගේම ගෙදරට හදන්න පොඩි අයට කන්න දෙන්න මේක ගොඩාක්ම හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් මේ චොකලට් බෝල ගෙදරදීම හදලා බලන්න. මේ තියෙන්නේ මම අද හදාගත්ත චොකලට් බෝල. ඔයාලා ස්වයං ව්‍යාපාරයක් කරනවා නම් මේ චොකලට් බෝල එකම ප්‍රමාණයට හදන්න වග බලා ගන්න ඕනේ. මම අද හදලා තියෙන එක ප්‍රමාණවලට ඔයාලා ස්වයං ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මේක එකම මෙෂර්මන්ට් එකකට හදන්න ඕනේ ඔයාලා. එතකොට ඒ වගේම අත්ආවරණයක් පාවිච්චි කරන්නත් ඔයාලා මෙතනදී වග බලා ගන්න ඕනේ. මේ විදිහට ඔයාලට පුළුවන් ලස්සනට චොකලට් බෝල හදලා ඇසුරුම් කරලා ස්වයං ව්‍යාපාර අවස්ථාවක් හදාගන්න.
ඉතින් මේ වගේ මං කරපු තවත් වීඩියෝස් තියෙනවා මගේ channel එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඔයාලට හිතන දේ comment කරගෙන යන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you for watching.